ආදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම Life with Delicious මගේ YouTube channel එකට. ඉතින් අද අපි හදන්න යන්නේ ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන් රසවත් වටලප්පන් එකක්. බලමු අපි මේ වටලප්පන් එක හදන්න මොනවද ඕනි කරන්නේ කියලා. මේ සඳහා මම අරන් තියෙනවා පොල් ගෙඩියක කිරි කොප්ප 1/4 මිලිලීටර් වලින් නම් 350ක් විතර. හකුරු ග්‍රෑම් 250ක්, සීනි මේස හැඳි 4ක්, බිත්තර 4ක්, ලොකු බිත්තර වලින් තමයි 4ක් ගන්නෙ. පොඩි බිත්තර නම් පාවිච්චි කරන්නේ ඔයගොල්ලෝ පොඩි බිත්තර 5ක් විතර ගන්න ඕනි. එනසල්, කරඹු නැටි, කුරුඳු කුඩු කරගත්ත කුඩු එකෙන් තේ හැඳි එකක් ඕනි කරනවා. ඒ වගේම සාදික කුඩු තේ හැඳි එකක් ඕනි කරනවා. අවශ්‍ය නම් කෙනෙකුට වැනිලා තේ හැඳක් පාවිච්චි කරන්නත් පුළුවන්. ලුණු ස්වල්පයක්, කජු හෝ මුද්‍රස් පළං අපිට භාවිතා කරන්නත් පුළුවන්. වටලප්පන් එක හදාගන්න කලින් මම කිතුල් කකුරු ටික කුඩා කැබලි වලට කපා ගන්නවා. මොකද අපි මේක දිය කරගෙන පැණි එක හදා ගන්න ඕනේ. ඇත්තටම වටලප්පන් එකක් රසවත් වෙන්නේ හොඳ කිතුල් කකුරු භාවිතා කළාම. දැන් මම වටලප්පන් එක හදන්න අවශ්‍ය සුවඳ කුඩු එක හදා ගන්න යන්නේ. මෙතනදී එනසල්, කරාබු නැටි, කුරුඳු, සාදික්කා පෑන් එකට දාලා පොඩි වෙලාවක් අපි රත් කර ගන්නවා. මොකද මේක චුට්ටක් බැදුනම තමයි හොඳ සුවඳක් එන්නේ. ඊට පස්සේ මම මේ ටික ග්‍රයින්ඩ් කර ගන්නවා. එතනදී එනසල්, කරාබු නැටි සහ කුරුඳු කුඩු කරලා වෙනම තේ හැඳි එකකුත්, සාදික්කා වලින් සාදිකා කුඩු තේ හැඳි එකකුත් හදා ගන්න ඕනේ. වටලප්පන් එක හදනකොට අපි සාදිකා කුඩු එකතු කරන්නේ බිත්තර වලින් එන අර පිලි ගඳ සහ ඒ රස නැති කර ගන්න තමයි සාදිකා කුඩු එකතු කරන්නේ. දැන් අපි වටලප්පන් එක හදන්න අවශ්‍ය කැරමල් එක හදා ගන්න යන්නේ. මම මේ සඳහා තරමක ලොකු වාජනයක් ලිපේ තියාගත්තා. ඔයගලන්ට පැහැදිලිව පේන්න ඕනි නිසා. මෙතනදී ඉස්සෙල්ලාම මම සීනි මේස හැඳි 4ක් තාච්චියට දාලා ඒක හොඳින් දිය වෙන්න අරිනවා. මෙතනදී මම අරන් තියෙන දුඹුරු සීනි ඔයාලට අවශ්‍ය නම් සුදු සීනි උනත් පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ විදිහට කැරමල් එක හදාගන්නේ වටලප්පන් එකට හොඳ ලස්සන පාටක් අවශ්‍ය නිසා. සීනි එක හොඳින් බ්‍රවුන් කලර් විලා දිය වෙනකොට අපි මේකට උණු වතුර මේස හැඳි 4ක් එකතු කරලා කැරමල් එක හොඳින් දිය කරගන්න ඕනේ. ඊට පස්සේ අපි පොඩියට කපාගත්ත කිතුල් හකුරු ටික මේ කැරමල් එකට එකතු කරගෙන කිතුල් හකුරු ටික හොඳින් දිය කරගන්න ඕනේ. දැන් මම මේකට එකතු කරනවා එනසල්, කුරුඳු, කරාබු නැටි අපි කුඩු කරලා හදාගත්ත සුවඳ කුඩු එකෙන් තේ හැඳි එකයි, සාදිකා කුඩු තේ හැඳි එකයි. දැන් මේ ටික හොඳින් මිශ්‍ර කරලා අපි පැණි ටික වෙන වාජනයකට අයින් කර ගන්න ඕනේ. මොකද මේකට බිත්තර එකතු කරන්න කලින් පැණි ටික හොඳින්ම නිවිලා තියෙන්න ඕනේ. නැත්නම් රස්නේ තියෙනකොට බිත්තර කැටි ගැහෙන්න පුළුවන්. ඒ නිසා හොඳින් නිවා ගන්න අමතක කරන්න එපා. දැන් අපි බිත්තර එකින් එක වෙනම වාජනයකට කඩලා අරගෙන ඊට පස්සේ තවත් වාජනයකට දා ගන්න ඕනේ. තාලා මේ ටික හොඳින් විස්ක් කර ගන්න ඕනේ. දැන් මම ගසාගත්ත බිත්තර ටික තරමක් ලොකු බෝල් එකකට දාගන්නවා. මොකද බිත්තර ටික සහ පැණි ටික අපි එකට මිශ්‍ර කරගන්න ඕනේ නිසා. දැන් අපි මේ බිත්තර ටිකට පැණි ටික ටික එකතු කරගනිමින් විස්ක් කරගන්නවා. මෙතනදී අපි ගොඩාක් විස්ක් කරන්නේ නැහැ. මොකද එතකොට වටලප්පන් එකේ සිදුරු ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අඩු කාලයකදී අපි මේ පැණි ටික සහ බිත්තර ටික මිශ්‍ර කරගමු විස්ක් එකෙන්. දැන් මම මේ මිශ්‍රණය හොඳින් පෙරා ගන්න යන්නේ. වටලප්පන් එක හදනකොට අනිවාර්යයෙන්ම අපි මේ විදිහට පැණි ටික කලවම් කරගත්තට පස්සේ මේක පෙරා ගන්න ඕනේ. එතකොට තමයි වටලප්පන් එක හරිම ලස්සනට අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම පෙරාගත්ත වටලප්පන් මිශ්‍රණය ස්ටීම් කරගන්න භාවිතා කරන භාජනයට දාන්නයි සූදානම් වෙන්නේ. මෙතනදී මම මේ භාජනය මාගරින් ටිකක් ගාලා තියෙන්නේ. මොකද එතකොට අපිට වටලප්පන් එක පහසුවෙන් ගලව ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා වටලප්පන් මිශ්‍රණය දාන කලින්
මේක මාගරින් ටිකක් ගාලා ලෑස්ති කරගන්න. මේ භාජනය මම ග්‍රෑම් 500ක විතර භාජනයක් තමයි අරන් තියෙන්නේ. ස්ටීම් කරගන්න කලින් මේ භාජනය ෆොයිල් පේපර් එකකින් ආවරණය කරගන්න ඕනි. නැත්නම් මේ භාජනය ඇතුළට ජල වාෂ්ප ගිහිල්ලා වටලප්පන් එකේ වතුර ගතිය දැන් මම වටලප්පන් එක ස්ටීම් කරගන්නයි යන්නේ. මම වටලප්පන් එක හදාගන්නේ ප්‍රෙෂර් කුකර් එකේ. මෙතනදී මම ප්‍රෙෂර් කුකර් පෑන් එකෙන් කූලින් රෑක් එකක් තියලා තමයි මේ භාජනය එකෙන් තියන්නේ. ප්‍රෙෂර් කුකර් එකෙන් 3න් 1ක් පමණ වෙනකොට ඒ ප්‍රමාණයකට වතුර දාන්න ඕනි. වතුර දාලා භාජනයේ තියලා අපි මේක හොඳින් වහලා ස්ටීම් කරගන්නවා. ප්‍රෙෂර් කුකර් එකේ වටලප්පන් එක ස්ටීම් කරගන්න මට ගත වුණේ විනාඩි 20ක් වගේ. රයිස් කුකර් එකේ හරි වෙනත් ක්‍රමයකට හරි ඔයගොල්ලෝ ස්ටීම් කරගන්නවා නම් සාමාන්‍යයෙන් විනාඩි 40ක් 45ක් අතර ප්‍රමාණයක් ඔයගොල්ලෝ ස්ටීම් කරගන්න ඕනේ. දැන් අපි හදාගත්ත වටලප්පන් එක බාගෙන තියෙන්නේ. මේකේ ෆොයිල් පේපර් එක අයින් කරලා මේක අප්සයිඩ් ඩවුන් කරලා බලමු අපි කොහොමද වටලප්පන් එක දැන් තියෙන්නේ කියලා. දැන් අපේ වටලප්පන් එක කජු මද ටිකක් හරි මුද්දරස් බලක් ටිකක් හරි භාවිතා කරලා මේ විදිහට ලස්සනට ගානිෂ් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති හරිම ලස්සනට මේ වටලප්පන් එක තියෙනවා. ඒ වගේම මේක හරිම රසයි. ඉතින් ඔයාලත් මේ වටලප්පන් එක හදලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් රසවත් රෙසිපි එකක් සමගින් නැවත හමු වෙමු. ගිහින්